භවිෂ්‍යති ගරු මුලාසනානුඩ මන්ත්‍රීතුමනි මම දැන් විශේෂයෙන්ම රටක් ජාතියක් විදියට මහා දැවැන්ත විවසනයකට මුහුණ දීලා තියෙන වෙලාවක්. ඉතින් ඒකේ ජීවිත ගණනාවක් අහිමි වෙලා තියෙනවා. මේ පවුල් වලට අපේ ශෝකය ප්‍රකාශ කරන්නත් මේ අවස්ථාව කොට ගන්නවා. ඒ වගේම තමයි විශාල පිරිසක් අවතන් වෙලා ඉන්නවා. මම දන්නේ පවුල් වශයෙන් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් මේ ස්වභාව විවසනයේට මුහුණ දුන්නා. පුද්ගලයෝ විදිහට ගත්තොත් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් මේ විවසනයේට මුහුණ දුන්නා. ඒ වගේම තමයි දේපොළ ව්‍යාපාර පාසල් රෝහල් කර්මාන්තශාලා ගොවි ගම්මාන දීවර කර්මාන්තය ව්‍යවසායකයෝ විශාල ප්‍රමාණයක් හානියට පත් වුණා. අපි මේ විවසනයන් වලට මුහුණ දෙන්න පෙර සූදානමක් තිබ්බද නැද්ද කියන කාරණය පිළිබඳව අපි පසුව සාකච්ඡා කරමු. මම හිතනවා අද ඒකට වෙලාව නෙවෙයි. තවම රටේ ජනතාව වගේම ආපදාවට මුහුණ දීලා ඉන්න ජනතාව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න තමන්ගේ දේපොළ ආරක්ෂා කරගන්න විශාල සටනක නියැලලා ඉන්න වෙලාවක්. අද මත දෙකක් තියෙනවා. යම් පාර්ශවයකින් ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා ආණ්ඩුව මීට පෙර මේකට ක්‍රියාත්මක වුණා නම් හොඳයි කියලා. ආණ්ඩුවෙන් චෝදනාවක් එල්ල වෙනවා නිලධාරීන් මේකට ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. අපි දැක්ක ආණ්ඩුවේ එක අමාත්‍යවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නිලධාරී පිට මේ බරද්ද පටවන්න උත්සාහ කරනවා. හැබැයි ආණ්ඩුව පැත්තට චෝදනාව එල්ල වෙනවා. ඒ හින්දා මම හිතනවා ගරු කතානායකතුමන් පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවක් මේකට පත් කළ යුතුයි. ඒක අර කන්ටේනර් පන්නපු කාරණේ පිළිබඳ හොයන්න දාපු අර හොරාගෙන් පේන අහනවා වගේ තේරුම් කාරක සභාවක් නෙවෙයි. විනිවිද භාවකින් යුතුව අවංකව කොතනද වැරදුනේ කියන කාරණේ පිළිබඳව හොයන්න පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් දාන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමා අද අපි මේ ඉන්න අයවැය විවාදයක. තවදුරටත් ඔබ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය වළංගුද නැද්ද කියන කාරණය අපිට තියෙනවා. පහුගිය වසරේ අයවැය ලේඛනයනොත් 120ක් 30ක් තමයි ඔබ යථාර්ථයක් බවට පත් කරේ. 120යි 30යි. හැබැයි 50%ක්වත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න බැරි වෙච්ච ආණ්ඩුවකට මෙවැනි මහා දෙවන්ත විවසනයකට මේ අයවැයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තියෙනවා. ආණ්ඩුව පාර්ශවයෙන්ම කියනවා ඩොලර් බිලියන 6ක 7ක වගේ ප්‍රමාණයක හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි සමස්ත ආර්ථිකයට 3ක 5ක බලපෑමක් සිද්ධ වෙනවා කියන කාරණය. තවත් පැත්තකින් මේ ගම්බිම් නැවත වතාවක් ගොඩනගන්න මේ මිනිස්සුන්ගේ ජීවිතේ නැවත වතාවක් සාමාන්‍ය තත්ත්වයට ගේන්න දරුවෝ ටික පාසලට යවන්න අමතර වියදම් දරන්න වෙනවා. අපි දකිනවා අදටත් ආණ්ඩුව පැත්තෙනුත් ජනාධිපති අරමුදලෙන් යම් මුදලක් දෙන්න කතා කරනවා. තවත් පැත්තකින් ගෙවල් වලට සුද්ධ පවිත්‍ර ගන්න යම් මුදලක් දෙන්න කතා කරනවා. මේ හොඳ කාරණා. හැබැයි මේ සඳහා මුහුණ දෙන්න පුළුවන් ජාතික වැඩපිළිවෙලක් එක්ක මේ අයවැය ලේඛනය නැවත සකස් කළ යුතුයි නැත්නම් නැවත රිවයිස් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි ඔබෙන් ඉල්ලනවා IMF එකත් දෙක සාකච්ඡා කරන්න. අද තියෙන තත්ත්වය පිළිබඳව IMF එකට දැනුම් දෙන්න. මේ තියෙන බදු ක්‍රමය ඇතුලේ මේ ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ මහජනතාව මේ ගංවතුර නායම් වලට මුහුණ දීලා ගරු සභාපතිතුමා ආය වතාවක් IMF එකත් එක්ක තියෙන මේ කන්ඩිෂන් එක අසීමිත බදු බරකට යට වෙනවා නම් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය නැවත ගොඩනගා ගැනීමේ මහා දෙවන්ත අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඔබ ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. තවත් පැත්තකින් ගරු සභාපතිතුමා මේ රාජ්‍ය යාන්ත්‍රණය විශ්වාස කරන්න. අද අපි දකිනවා මේ පණිවිඩය හරියට යන්නේ නැහැ. රාජ්‍ය ආයතන අමාත්‍යාංශ අතර එන පණිවිඩයන් එකිනෙක පරස්පර විරෝධී. ඍජුවම එක සැලැස්මකට මේක යන්නේ නැහැ. ඔබ ක්‍රියාත්මක වෙන්න පරක් වෙච්ච කාරණය ආපදා තත්ත්වයක් විදිහට නම් කරන්න පරක් වෙච්ච කාරණා වතුර ටික බස්සන්න තිබ්බද නැද්ද කියන එක නායන ප්‍රදේශවල ජනතාව කලින් ඉවත් කරන්න තිබ්බද නැද්ද කියන ප්‍රදේශවල ඉවත් කරන්න තිබ්බද නැද්ද කියන කාරණා අපි පස්සේ කතා කරමු. හැබැයි අඩු ගානෙන් ආපදාවට ලක් වුණාට පස්සේ ඒ පණිවිඩය මිනිසුන්ට යවන්න. ඒ සහන සේවාවන් වලට උදව් කරන මිනිසුන්ට හරි තැන පෙන්නන්න. කොහොමද කරන්න ඕනේ කියලා කියන්න. මොකද්ද වෙන්න ඕනේ කියලා කියන්න. ජාත්‍යන්තර සංවිධාන රටවල් අපිට උදව් කරන්න මැදිහත් වෙනකොට ඒ අයව ගයිඩ් කරන්න. ආණ්ඩුවේ යාන්ත්‍රණය ලෑස්තිද නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අදටත් ආණ්ඩුවේ යාන්ත්‍රණය ඒකට පූර්ණ කාලෙම ලෑස්ති නැහැ. ඒ ලෑස්ති නැති වෙන්න වෙන හේතු ඇති ඔබේ පරිපාලන ක්‍රමවේදය ඇතුලේ. ඔබේ පරිපාලන ක්‍රමවේදය ගැන ඔබේ විශ්වාසයක් ඇති ඔබ හිතන දේ ගැන.
හැබැයි ඒක අපේ රටේ මේ රාජ්‍ය ආයතනය සක්‍රිය කරන්න ගැලපෙනවද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔබට දේශපාලනික වශයෙන් පහුගිය ආණ්ඩු කරන විවේචන ඇති. හැබැයි 2020 මෙවැනිම කුණාටුවක් ලංකාවට එනවා කියලා දැනුම් දුන්නම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න සූදානම් වෙච්ච ආකාරය පිළිබඳව පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. ඔහු ඒකට ලෑස්තිුනේ කොහොමද? ආණ්ඩුවකට මුහුණ දෙන්න ලෑස්තිුනේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබ අධ්‍යයනය කරන්න. එහෙම අධ්‍යයනය කළා ඒවයින් හොඳ දේවල් ගත්තා කියන එක වැරද්දක් නෙවෙයි. දැන් අද සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු නැහැ. වලපණය වැඩිම ආපදාවටපත් වෙච්ච තැනක්. වලපණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය නිලධාරියෙක් නැහැ. කොහොමද මේ මිනිස්සුන්ට සහන ටික දෙන්නේ? අද කුෂිකර්මාන්ත ගැන කතා කරනවා. අර හැම දෙයකම ලේසිම දේ වගේ ආණ්ඩුව කියනවා අපි පිටින් එළවලු ගේමුලු. ගෙන්න ගන්න. ඔබේ න්‍යායක නා. හැබැයි අදටත් නෝරෙලිය ප්‍රදේශයේ ගොවි මහත්තුරු ඉන්නවා. දැන් ආණ්ඩුව කියනවා 70ක් අස්වැන්න විනාශ වෙලා කියලා ගොවි සංවිධානය කියනවා 30යි කියලා. හැබැයි ජනාධිපතිවරයා කියනවා දත්ත නැහැ කවුද ඇත්ත කියන්නේ කියලා හොයන්න කියලා. හැබැයි අඩුම ගානේ දැනට මේ වෙනකොට නෝරෙලිය බදුල්ල බණ්ඩාරවල පැතිවල තියෙන එළවලු ටික හරි. තියෙන පළතුරු ටික හරි. අනිත් ප්‍රදේශවලට ගෙනියන්න වැඩපිළිවෙලක් ඔබ තමුන්නාසලා හදලා තියෙනවා. එහෙම නැත්නම් හදන්න. අද මාෆියා එකක් හැදලා තියෙනවා මේක මැද. අසීමිත ලාභයක් 100-200කින් ලාභ ලබන තැනකට. මැද ඉන්න කට්ටිය. හැබැයි ගොවියට ඒකේ ලාභයක් නෑ. ගොවියා මුණ දෙන්නේ ආපදාවට. ලාභ ගන්න වෙන කෙනෙක්. අද ආණ්ඩුව මේකට මැදිහත් වෙන ආණ්ඩුවේ විකල්පය අපි දැන් මාෆියාවේ පෑන් පහරෙන් අයින් කරනවා වගේ කතාවක් මේ කියන්න හදන්නේ. පිටින් එළවලු ගේමු කියනවා. හැබැයි අපේ ගොවි මහත්තුරුන්ගේ එළවලු කොරටු වල කඩපු එළවලු තියෙනවා. උගලපුවා තියෙනවා. ඒ ටිකවත් නගරවලට ගේන්න ඔබ තමුන්නාසේලාගේ වැඩ පිළිවෙල මොකද්ද? ඇයි ඔබ තමුන්නාසේලා ඒවට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියන කාරණේ පිළිබඳව අපිට අහන්න වෙනවා. ඒ වගේම අපි ඔබ තමුන්නාසේලාගෙන් ඉල්ලනවා. අපි දන්නවා ගම්වල ජනතාව අසීමිත පීඩනයකින් ගරු මන්ත්‍රීතුමා විනාඩි 2ක කාලයක් බොහොම ස්තුතියි. අසීමිත පීඩනයකින් ඉන්නේ. ජීවිත අහිමි වෙලා, තමන්ගේ දරුවෝ පස් වලට යට වෙලා, දේපොළ අහිමි වෙලා, දෙමව්පියෝ නැති වෙලා, වෛද්‍ය කාර්ය මණ්ඩල අද අසීමිත සේවාවක් කරන ඔබ එදා රණවිරුවෙක් නොදැක්කත් මං හිතනවා අදවත් ඔබ රණවිරුවෙක් විදිහට දකී කියලා. වෛද්‍යවරු හලාවත රෝහලේ වලපනේ නුවරඑළියේ තමන්ගේ ජීවිතයත් පැත්තක තියලා ඒ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න කටයුතු කරන්නේ. ඉතින් මේ අය ගැනත් ඔබේ අවධානය යොමු කරන්නේ කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමා අද මේ ජනතාවගේ පීඩනය උන් පිට කරනවා. ඒ පීඩනය පිට කරන ජනාධිපතිතුමාට බැනලාද ආණ්ඩුවට බැනලාද මැතිඇමතුරුන්ට බැනලාද විපක්ෂයට බැනලාද නිලධාරීන්ට බැනලාද කියන එක නෙවෙයි. මේ මිනිස්සු අවංකව මහදෙවන්ත පීඩනයක ඉන්නවා. හැබැයි ඔබතුමාලාගේ විසඳුම මොකද්ද? ඔබතුමාලා දන්නේ එක දෙයයි. යම් කිසි කෙනෙක් තමන්ගේ පීඩනය පිට කරොත් ඔහු අල්ලලා හිරේ දාන එක. දැන් ආණ්ඩුවේ ඇමතිවරු කියනවා හදිසි නීතිය ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරය. ඉතින් ඔය හදිසි නීතිය තියෙනකොට සමාජ මාධ්‍ය ජනාධිපතිතුමාගේ හිතර දෙන්න වචනයක් කියපු කෙනෙක්ව කුදලගෙන ගිහලා හිරේ දාන්න පුළුවන් නම් ඇයි ආපදා තත්ත්වයේ යටතේ අර පස්කන්දක් නාය ගිහිල්ලා අසීමිත ජල කඳක් ඇවිල්ලා නැති වෙන ජීවිතේ බේරගන්න ඒ ආකාරයට ඔබට ක්‍රියාත්මක වෙන්න බැරි වුණේ කියලා ඔබ පොඩ්ඩක් හිතන්න. ඇයි බැරි වුණේ ජීවිත ටික බේරගන්න? ජනාධිපතිවරයාගේ හිතර දෙන්න කියන කෙනෙක්ව අල්ලගෙන ගිහලා හිරේ දාන්න පුළුවන්. ඒකට ආණ්ඩුව ලෑස්ති. ඒකට ඇමතිවරු උපදෙස් දෙනවා කරන විදිය. හැබැයි ඇයි ඔබට බැරි වුණේ? ඇයි ඔබට බැරි වුණේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරගන්න? ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි කාලය අවසන්. මට අප්‍රතිහත දෙන්න. ඇයි ඔබට බැරි වුණේ? ඒ ගැන ඔබ තමුන්නාසලා කල්පනා කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඉතින් අපි දේශපාලනය මේක අපිට අදාළ නැහැ. අපි මේකේ හරි කවුද වැරදි කවුද වක්කින් පැහැර හැරියේ අපි පස්සේ කතා කරමු. හැබැයි අදත් අපි ඔබෙන් ඉල්ලන්නේ කරුණා කරලා මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න, දේපොළ ආරක්ෂා කරන්න, ඔවුන්ගේ තුන් වේල කන්න දෙන්න. මේ අස්සන් බත් පැකට්ටයක් දීලා අස්සනක් ගහගෙන සංස්කෘතියෙන් අයින් වෙන්න පොඩ්ඩක් දැන්වත්. බත් පැකට්ටයක් දීලා කර සභාපතිතුමා අස්සනක් ගහන් එනවා. ඒ තත්ත්වෙන් අයින් වෙන්න. මේ ලුණු ටිකටයි අලගෙඩියටයි නිලධාරීන්ගේ පස්සේ එළවන එක නවත්තන්න. කළා මේ මිනිස්සුන්ට තුන් වේල කන්න දීලා නැවත වතාවක් ව්‍යවසායකයෝ ටික වැඩ ටික පටන් ගන්න. ගම්බිම් වලට යන ස්පිතාල වලට බෙහෙත් එක දීලා ඒ ජනතාව යථා තත්ත්වයට කියන කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. බොහොම ස්තුතියි. ඊළඟට